මුකුත් ෆයර් එලාම් වැදුන්නේ නැහැ. මුකුත් තුන්නේ නැහැ. ඇයි කාර් එක ඇග බලමු කවුද මාව බේරගන්නේ. Hello, welcome back to my YouTube channel. මගේ YouTube channel එකට අලුත් නම් ඔයාවත් සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඉන්නේ මැනිලා, ෆිලිපීන්ස්. ඉතින් ඔයාලට කියන්න නිවුස් එකක් තියෙනවා අද. ඒ කියන්නේ 22 වෙනිදා 2026 පෙබරවාරි 22. Okay? අද මෙහි මැරතන් එකක් තියෙනවා. ඉතින් මම උදේම කර්ටන්ස් ඕපන් කරලා බැලුවම පාරේ කට්ටිය දුවනවා. එහා පැත්තෙන් ගිනි නිවන වාහනයක් නතර කරලා තියෙනවා ලයිට්ස් දාලා එහෙම. ඒක මම කල්පනා කරා මුකුත් ෆයර් එලාම් වැදුන්නේ නැහැ. මුකුත් තුන්නේ නැහෙනි. ඇයි ඒකෙත් නතර කරලා දැන් ගොඩක් වෙලා ඉඳන් නතර කරලත් එක්ක. ඉතින් කොහොම හරි මම ඉන්ටර්ම් ඩයිනින් ඕඩර් කරා. එතකොට ආපු කෙනාගෙන් මම ඇහුවා මොකක් හරි අද තියනවාද නැත්නම් උදේට මෙතන ජොගින් කරන්න පාර ක්ලෝස් කරලා තියෙනවද මිනිස්සුන්ට යන්න එහෙම මොකක් හරි එකක් තියනවද කියලා. ඊටසේකෝ අද මැරතන් එකක් තියෙනවලු මිඩ්නයිට් ඉඳලා උදේ 8 වෙනකම්. මම නිදාගද්දි 1 විතර වුණා. එනකොට මම එළිය බැලුවේ නෑ ඇත්තටම. ඉතින් මිඩ්නයිට් ඉඳන් ඒ කට්ටියගේ මේ මැරතන් එක තිබිලා උදේ 8 වෙනකම් තියෙනවලු. මම ඔයාලට ඒකේ වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. ඔයාලට පේනවද දන්නේ නැහැ මිනිස්සු දුවනවා. දුවනවා කිව්වට නිකන් ජොගින් වගේ තමයි. ඉතින් ඔන්න ඔහම තමයි මැරතන් එකේ විස්තර. මම ඔයාලට දැන් මගේ රූම් එක ඉක්මනට පෙන්නන්නම්. ඊට පස්සේ අපි එළියට යමු. චුට්ටක් වටපිටාව ඇවිදලා බලන්න මොනවද මැනිලා වල තියෙන්නේ කියලා. රූම් එකට එන්ටර් වෙන්නේ මේන් ඩෝර් එක. ඊට පස්සේ අපිට මෙතන ලයිට්ස් තියෙනවා. ඔක්කොම මෙතනින් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. normally මම AC off කරනවා. ඉතින් ඒ නිසා ඒක ඔක්කොම off. මාස ලයිට් එක විතරයි දැන් දාලා තියෙන්නේ. ඊට පස්සේ ක්ලෝසට් එකක් තියෙනවා. මෙතන මිරර් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා වොෂරූම් එක. එතනත් අපිට ලයිට්ස් තියෙනවා. චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන බාත් ටබ් එකක් තියෙනවා. මෙතන මිරර් එක, ෂවර් ඒරියා එක, and කොමඩ් එක. ඊට පස්සේ මෙතන බෑගේජ් තියන්න පුළුවන්. ලොකර්ස් තියෙනවා පල්ලෙහා මම යූස් කරේ නැහැ. ඊට පස්සේ මෙතන අපිට මේකෙන් අපිට ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔක්කොම ලයිට්ස් හැම දෙයක් මෙතන තියෙනවා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. and අපිට ෆෝන් දෙකක් තියෙනවා මෙතනයි. තව වොෂරූම් එකෙත් එකක් තියෙනවා. ඉතින් මෙතන පුළුවන් charge කරන්න. මෙතන ටේබල් එක ඊට පස්සේ මෙනු එක පාඩිය තමයි තියෙන්නේ. රයිටින් පෑඩ් එකක් තියෙනවා. අපිට මෙතන charge කරන්න පුළුවන්. මෙතන TV එක තියෙනවා. and අපිට තියෙනවා තව මෙතන ෆ්‍රිජ් එකයි. තව දැක්ක මේ හැරි කෙට්ල එකක් තියෙනවා. මෙතන කොෆි නැහැ but ටී තියෙනවා. ඇත්තටම නම තුකුණා බුෆේ ගැන මගේ ඔළුවේ තිබ්බේ ඉක්මනට කාලා එළියට යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මම වොෂ් දාන්න කලින් එයාලගෙන් කෑම එක ඕඩර් කරා. ඒකට කෑම එක ආපු ගමන් කාලා යන්න පුළුවන් කියලා. කාර් එක ඇග වෙලි. ඉතින් අපි කාලා එළියට යමු. මොකද ඒක තමයි ප්‍රධාන අරමුණ. Hi, good morning. It's so weird. මිනිස්සු හෙට දූ ඉද්දි පාරේ කොහොමද මම ක්‍රොස් කරනවා. There is a crossing. Look at this kid. Okay, it says stop. It says stop, but people are crossing. Stop. Signal is red. Push button and wait for signal to cross.
අද වාහන නැහැ. ඒ නිසා අද පාර බැන්නේ. Look at this guy. Hello. Good morning. Hi guys. මම දැන් ඉන්නේ මැනිලා වල මකාරි කියන සිටි එකේ. ඉතින් මේ සිටි එකේ shopping malls එතකොට gardens ගොඩක් තියෙනවා. මම දැන් ඉන්නේ අයාලා triangle garden කියන එකේ. playground එකකුත් තියෙනවා. ලොකු area එකක් කව කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට ගොඩාක් ඉඩ තියෙනවා. හැමෝම ජොගින් යනවා. මට දැනුණ විදිහට මේ රට ගොඩක් ස්පෝර්ට්ස් වලට තැනක් දෙනවා වගේ. ගොඩක් ස්පෝර්ට්ස් කියන්නේ ගොඩක් දේවල් වින් කරපුවයි මම දැක්ක මෙඩල්ස් එහෙම දාගෙනත් ඇවිදෙවිද ඉන්නවා. මට පේන්නේ අද මොකක් හරි කම්පිටිෂන් එක උදේ තිබ්බ මැරතන් එකක් දන්නේ නැහැ. මොකක් හරි එක විනර්ස්ලා කියනවා. තාම කියනවා දැන් ගොඩක් වෙලා ඉඳලා විනර්ස්ලා කියනවා. ගයිස් 1 කිලෝමීටර් 42ක් දුවන්න ඕනේ. දැන් නම් ඒකේ මෙඩල්ස් දෙන ඉවරයි බලස්ට. තාම දුවන කට්ටිය ගොඩක් ඉන්නවා. මම හිතන්නේ යන ෆිනිෂ් කරනවා වෙන්නේ නැති. I don't know. මොකක්ද මෙඩල්ස් අරන් මට හිතෙන්නේ ඔබ triangle garden එකට ඇවිල්ලා තියෙන වැරදි දවසක. ෆොටෝස් ගන්නවා, family meeting ඇවිල්ලා. මෙතන හැමදාම නැත්තම් අද මේ තරගයක් තිබ්බ නිසා තිබුණේ ඉතාලි හොඳයි. බස් අද නම් උදේ සෙනඟ එකක් අද weekend market කියලා එකක් තියෙනවා. මම ඒකට යන්න map එකේ search කරා. ඒක අද වහලාද. ඉතින් ඒ නිසා අපිට ඒකට යන්න වෙන්නේ නැහැ. ඉතින් හොටෙල් එක ආවට මාව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් කිසිම දෙයක් තිබ්බේ නැති නිසා මං හිතුවා හොටෙල් එකෙන් ටිකක් දුරට ගිහින් බලන්න. Macau and Venice is this. It's very close? Yeah, the same. The same. Same. Yeah. Okay. I saw that there's another place called Intramuros. Intramuros? Yeah. Is it very close or? Yeah. From Venice? Intramuros is tourist place. Okay. And only 11 kilometers. Okay, From 11. there? From Venice to Yeah. Intramuros? Yeah. Okay. 11 kilometers. Uh-huh. From there to Intramuros. Okay. මම ඇතුළට යන්න හැදුවා. ඊපස්සේ ආ කියනවා allowed නැල්ලු ඇතුළට යන්න. 10න් පස්සේ එන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් වටේ පොඩ්ඩක් ඇවිල්ලා බලනවා. මොකද තව විනාඩි 8ක් තියෙනවා 10 වෙනකම්. Let's see around. මං චුට්ටක් වටපිටාවේ ඇවිත්තා. වටපිට නම් ලොකුවට බලන්න දෙයක් නැහැ. shops වගේක් තමයි තියුනේ. කොහොම හරි මං වටපිටාවේ ඇවිදලා එද්දි දොර ඉස්සරහා පොලිමකුත් හැදිලා. ඉතින් අන්තිමට මට පොලිමේ ඉන්න උනා. ගොඩක් වෙලා ඉන්න උන්නේ. ඉතින් කොහොම හරි අන්තිමට අපි ඇතුළට ගියා. ඇත්තටම මේ ප්ලේස් එක මාරම ලස්සනයි. මම චුට්ටක්වත් රිග්‍රෙට් වෙන්නේ නැහැ. මම triangle garden එකේ ඇවිදින්න නැතුව මෙතෙන්ට ආපු එක ගැන. ඉතින් මෙතන ගැන කියනවා නම් මෙතන නම තමයි Venice Grand Canal Mall. ඒ කියන්නේ මේක mall එකක්. ඒ වුණාට මේක හදලා තියෙන්නේ Venice වල ආකෘතියක් විදිහට. ඉතින් ඒ නිසා පුංචි Venice වගේ එකක් තමයි මෙතන තියෙන්නේ concept එක. එතනදී බොහොම පොඩි මුදලකට ගන්ඩෝලා රයිඩ් එකක් ගන්නත් පුළුවන්. ඒක විනාඩි 10ක් 15ක් වගේ තමයි ලැබෙන්නේ. ඒ වුණාට මට හිතෙන්නේ මේ මුදලට ඒක සාධාරණයි. ගයිස් මම ටිකට් එක ගත්තා. යාලගේ කරන්සියගේ 500ක් වෙන්නේ. හැබැයි 4 දෙනෙක් ඕනේ එක රයිඩ් එකක් ගන්න. ඉතින් ඒ නිසා මම තනියෙන් ඉන්න මට තව කට්ටියක් එනකන් ඉන්න කියලා ඉතින්. අන්න පස්සේ ආපුවා යනවා. මම දන්නේ කොච්චර ලේට් වෙයිද කියලා ටිකට් දෙන එක නගව විනාඩි 10ක් 15ක් ඉන්න. අවුරුදු ගානේ නැත්නම් ආව යාම ඉන්න. I don't know. They don't want to. කවුරුද කියන්නේ? අලම කවුද මම දෙන්න ගන්නේ? මම බෝට් රයිඩ්
කරා. ඊට පස්සේ මම දැන් shopping mall එකේ ඇවිදින ගමන් මොනවද තියෙන්නේ කියලා බලන්න. මම දැක්ක ගාඩන් එකක් තියෙනවා කියලා ඊතලයක් ගහලා තියෙනවා. ඒක නිසා ඒකට චුට්ටක් යනවා. තව pigeon feeding කියලා තැනක් තියෙනවා. ඒක තියෙන්නේ පල්ලෙහා. පල්ලෙහා කියලා තමයි මේ arrow එක තිබ්බේ. ඒ නිසා පල්ලෙහාට ගිහින් බලන්න ඕනේ. මුලින්ම දැන් මම third floor එකේ ඉන්නේ. එතන ඉන්න නිසා අපි මුලින්ම garden එක බලලෙමු. garden එකක් තියෙද කියලා. මම දැක්ක arrow එකක් තියෙනවා මේ පැත්තට. ඒ නිසා මම මේ පැත්තට යනවා. අපි ගිහිල්ලා බලමු. church එකක් තියෙනවා මෙතන. You okay? Guys, this place is so nice. Even the cutting and the ready. Make it a man. Oh, no, no. And let them know that it's a girl body. And I'm going to say, my. But I'm leaving. Get the view. I'm going to say, I'm going to මේක තමයි මම ඕඩර් කරේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක. El Polo Frito with the local rice. It's unlimited. මම ඕඩර් කරා මෙන්න මේක. මේක කැරමල් පුඩින් එකක් වගේ. කියන්නේ Lexi Plan කියලා. මේක තමයි නම. 180 වෙන්නේ. මේකට උනේ මේකට 190. I felt like it's cheaper and දෙන්නට වඩා comparing. ඒකට ගැලපෙන්න බැලුවා. ඔයාලා කියනවනම් If you live here, this Forbes, the name of subdivision is Forbes Park. If you live there, yeah, but it's